ජාතික ආපදාවකට මුහුණ දෙන මේ මොහොතේ අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සහයෝගයෙන් වැඩ කරමු. මේ ආපදාවට අපි මුහුණ දෙමු කියන එක ඔබ සියලු දෙනාම දන්නවා. මේ වෙනකොට ඊයේ සිට ඒ අයහපත් ආයගුණ තත්වයක් ඒ සුලිසුලං තත්වයක් තාම ඉවර නැහැ. අපිට තව පැය 24ක් පැය 36ක් අපිට මේක පිළිබඳ ඉතාමත්ම අවධානයෙන් ඉන්න වෙනවා. බදුල්ල නුවර නුවරඑළිය කෑගල්ල වගේ දිස්ත්‍රික්ක ඉතාමත්ම බරපතල ආපදාවන් වලට ලක් වෙලා තියෙනවා. අපි මේ අවස්ථාවන් වල ප්‍රධාන වශයෙන් අපි මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ හිර වෙලා ඉන්න අවදානමට ලක් වෙලා තියෙන ජනතාව එතනින් අයින් කරන්න. මේ වෙලාවේ පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානත් දිස්ත්‍රික් නිලධාරීන් ආයතන සියල්ලම ප්‍රාදේශීය ලේකම් මේ සියලු දෙනා එකතු වෙලා මේ කටයුතු වලට මැදිහත් වෙමින් ඉන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිට සියලුම පක්ෂ විපක්ෂ නායකතුමා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ එකතු වෙලා රැස්වීම් තුනක් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ සියලුම රැස්වීම් වලදී අපි මේ ජාතික උවදුරකට මුහුණ දෙන අවස්ථාවේ අපි සියලු දෙනා එකතු වෙලා මේකට මුහුණ දෙමු කියන එකඟතාවයත් එක්ක අපි වැඩ කරන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමා දවසෙත් දිස්ත්‍රික් ලේකම්වල සියලු දෙනා එක්ක සාකච්ඡා කරා. අමාත්‍යාංශ ලේකම්වරු එක්ක එකතු කරලා කතා කරා. අවශ්‍ය නියෝග අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම පිළිබඳ සාකච්ඡා කළා. ඒ සියල්ලටම අපි සූදානම් වෙලා තියෙන්නේ. ජනතාව බියවිය යුතු නැහැ. අපි තොරතුරු මේ වෙලාවේ අත වශයෙන්ම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිර වෙලා ඉන්න ජනතාව මේ වෙලාවේ තැන් වලින් අයින් කරන එක. ඒකට තමයි අපි මූලික අවධානය දීලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ අපේ විශේෂ අවධානය අපි යොමු කරලා තියෙන්නේ අවදානමට ලක් වෙන්න පුළුවන් කියන ජනතාව ආරක්ෂිත තැන් වලට ගෙනියන එකට තමයි අපි අවධානය දීලා තියෙන්නේ. ඒ සඳහා තමයි අද අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්ුනේ ඒ සඳහා සැලසුම්කරණය කරන්න. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගෙම මේ අවස්ථාවේ ඒ සහයෝගය ඉල්ලා සිටිනවා. අපි විශේෂයෙන්ම නිලධාරීන්ගෙත් කියන්නේ ජනාධිපතිතුමා දුන්න උපදෙස් පරිදි මේ වෙලාවේ අපි මුදල් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ආපදාවට ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න සර්කියුලර් මොනවත් බාධා කරගත යුතු නැහැ. මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ වෙලාවේ අපි පාර්ලිමේන්තුවත් අත්හිටවලා තියෙනවා. මේ දින දෙක තුන තුල මන්ත්‍රීවරුන් සියලු දැන් මහජන නියෝජිතයන්ට තමන්ගේ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා මේ වෙලාවේ ඒ අවශ්‍ය තැන් වලට මැදිහත් වෙන්න තමයි තියෙන්නේ. අපි ඒ රාජ්‍ය යාන්ත්‍රණයම ඒ වෙනුවෙන් මැදිහත් කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ අවදානමයි කියලා අවදානම් මේක විදිහට නම් කරලා තිබ්බට ඒ තැන් වලින් ජනතාව ඉවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට වඩා ලොකු අවදානමක් ඇති වෙනවා. මේ තත්ත්වය පිළිබඳ ජනතාවගේ මොන වගේ ඉල්ලීමක්ද මෙතන? ඒක තමයි අපි ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ජීවිත බේරා ගැනීම තමයි අපේ පළවෙනි ඉලක්කය. ඉතින් එතෙන්දී අපි නිලධාරීන් පොලිසිය හමුදාව මැදිහත් වෙලා ඒ අවදානම් තියෙන තැන් වලින් මිනිස්සුන්ට අයින් වෙන්න කියලා උපදෙස් දෙනවා නම් කරුණාකරලා ඒ අයින් වෙන්න කියන ඉල්ලීම අපි ඉතාමත්ම කාරුණිකව ඉතාමත්ම ආදරෙන් අපි කරන්නේ. අපිට ඔබගේ ජීවිතය බේර ගන්න ඕනේ. බොහෝ යතම් පාර්ශව සඳහන් කරනවා මේ සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒ සම්බන්ධව ඔබතුමියගේ අදහස? ඔව් ඔබ හරිය. අපි මේ මුළු රටටම දිස්ත්‍රික්ක 25ටම බලපාන තත්වයක් මේක. ඒ නිසා අභියෝග වැඩි. එතකොට අපේ තියෙන සම්පත් සියල්ලම අපේ දිස්ත්‍රික්ක 25ටම අපි බෙදාගෙන මේක කරන්න ඕනේ. නමුත් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ අපි අවශ්‍ය සියලුම පහසුකම් සපයන රජයක් හැටියට සූදානම්. මේ වෙනකොටත් බිලියන 32ක් පමණ ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මේ වෙනුවෙන්. ඊට වඩා වෙන් කරන්න අවශ්‍ය නම් ඒත් ජනාධිපතිතුමා එක කරන්න සූදානම් කියන එක අද උදේ පක්ෂ නායකයින් හමු වෙච්ච අවස්ථාවේ කිව්වා. ඔව් අපි ජාත්‍යන්තර සහයෝගය දැනටත් අපි ලබා ගන්නවා විශේෂයෙන්ම මේ රෙස්කියු ඔපරේෂන්ස් වලට.
දැන් තව ටික මොහොතකින් විදේශ අමාත්‍යාංශයත් විදේශ ඇමතිතුමාත් මමත් ජාත්‍යන්තර නියෝජිතයන් අපි සංවිධාන හම්බ වෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට අපි ඔවුන්ගෙනුත් පුළුවන් සහයෝගයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මුදවා ගැනීම සඳහා විදේශ ආධාර ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔව් විශේෂයෙන්ම අපිට මේ වෙලාවේ බෝට්ටු අවශ්‍ය වෙනවා සහ හෙලිකොප්ටර්ස් උනත් මොකද මේ කාලගුණක තත්ත්වයක් තුල ප්‍රමාණවත් නැති එකකුත් තියෙනවා සහ මේවට මේ කාලගුණ තත්ත්වයට මූණ දෙන්න හැකියාව තියෙන උපකරණ අපිට අවශ්‍ය වෙනවා. ඒවා අපි දැනටමත් සමහර රටවල් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා උදව් කරන්න. ඒක අපි තව දුරටත් තහවුරු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.